සමහර අය ඉන්නවා දෙයක් වුණාම මට කරපු දේට පළිගන්න ඕනි කියලා හිතන. පුංචි ප්‍රශ්නයක් වුණාම පළිගන්න කියලා මිනීමරණ අයත් ඉන්නවා. ඉතින් කොයිතරම් භයානකද? ඊට පස්සෙදි පුංචි ප්‍රශ්නයකදී පළිගන්න ගිහින් හිරගෙවල් වල උසාවි වලත් ඉන්න වෙනවා. ඒ නිසා පළිගන්න කලින් මේ විදියට හිතන්න. ඔබට යම්කිසි කෙනෙක් වරදක් කළොත් ඒ කෙනා නීතියෙන් බේරුණත් එයා කළ ඒ අකුසල කර්මය විසින්ම පරිසම් දෙනවා. ඒ නිසා අපි විහිං දඬුවම් දෙන්න ගිහින් නැති කරදර ඇති කර නොගනිමු. පළිගන්න ගිහින් තවත් අකුසල කර්ම ගොඩාක් එකතු කරගන්න එපා. පළිගන්න යන නිසා එක අතකින් අපේ ධනය, කාලය, ශ්‍රමය පවා විනාශ කර දමනවා. ඒ නිසා පළිගැනීම නම් හිතෙන් අතහරින්න. මනස සතුටු කරන්න පළිගන්න යන්න එපා. අපිට පස්සේදී ටික කාලයක් ගියාම හිතෙන්න පුළුවන් අපරාධි පළිගන්න ගියේ කියලා. මොකද අපි පළිගන්න කළ දේ නිසා මුළු ජීවිත කාලයම අපට විඳවන්න වේවි. නීති මාර්ගයෙන් විසඳන්න උනේ නැති පළිගැනීමක් කියලා හිතන්න. ඒත් අපිට කිසි දවසක කළ පළිගැනීම අමතක කරන්න බැරි වෙයි. හිතට වද දෙයි. හරියට අපේ ශරීරයේ හැදුණු භයානක ලෙඩක් වගේ. අපි පළිගන්න කරපු දේ මතක් වේවි. විඳව ඉන්න වෙන තරමටම. කන්න බොන්න නිදා ගන්න ගියත් ඒ කරපු දේ මතක් වෙලා සැනසීම පවා නැති වේවි. අපි තරහ හිතේ තියාගෙන ඉන්න නිසා පළිගැනීමෙන් පස්සේදී වෙන දේ හිතන්නේවත් නෑනේ. පුංචි අසාධාරණයක් වුණාම පවා මිනීමරණ අය කොයිතරම් ඉන්නවද? තමන්ට අසාධාරණයක් තමයි උනේ. ඒත් පළිගන්න කරපු දේ මේ දෙයින් පස්සේ අපේ ආවේගය නැති වෙලා ගිහින් මනස ආයෙම පසුතැවෙනවා, විඳවනවා, බය හිතෙනවා, කලකිරෙනවා. ඒ නිසා පළිගන්න යන්න එපා. පළිගන්න ගිහින් අකුසල කර්ම ගොඩක් ගොඩ ගසා ගන්නේ නැතුව ඉමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.